හායි කොහොමද ඔයාලට මගේ ලෝගෝ තමයි ඔයාලා දැක්කේ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ මොකද්ද කියලා මම ඔයාලත් එක්ක කියන්න කලින් මම ආදරය ගැන කියලා තිබ්බ වීඩියෝ එකේ ගොඩාක් හොඳ කමෙන්ට් ඇවිල්ලා තිබ්බා ඉතින් ඒ කමෙන්ට් වලට මම thank you කියනවා මට කමෙන්ට් කරපු හැමෝටම. ඉතින් යාළුවනේ මේ ආදරය කියන සංකල්පය හොඳ පැත්තට වගේම නරක පැත්තටත් ගොඩක් කට්ටිය හිතාගෙන තිබ්බා. ඒ ගැන මට මාරම සතුටුයි. ඉතින් ආදරය කියන සංකල්පය හරියට තේරුම් ගත්තොත් අපිට ජීවත් වෙන්න හරි සරල ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඉතින් මම අද කතා කරන්න හිතුවේ සාර්ථක ජීවිතයක් ගත කරන්නේ කොහොමද? ඉතින් මේ සාර්ථක ජීවිතය ගැන තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. සාර්ථකත්වය කියලා කියන්නේ මොකද්ද? ඔයාලා හිතන විදිහ මට කමෙන්ට් එකක් දාන්න සාර්ථකත්වය කියලා කියන්නේ මොකද්ද කියලා. මම හිතන විදිහට නම් සාර්ථකත්වය කියලා කියන්නේ එක්ක සතුට වෙන්න පුළුවන් නැත්නම් ඉලක්ක සපුරා ගන්න එක වෙන්න පුළුවන් තව කෙනෙක්ට කියන්න පුළුවන් තමන්ගේ නිදහස වෙන්න පුළුවන් තවත් කෙනෙක්ට කියන්න පුළුවන් ණය නැතුව ජීවත් වෙන එක වෙන රටකට යන එක කැම්පස් ගිහින් අපි හොඳ උපාධියක් හදාරන එක තමයි සාර්ථකත්වය කියලා කියන්නේ. ඔයාලගේ උත්තරෙත් මම බලාපොරොත්තු වෙනවා. ඉතින් සාර්ථකත්වය කියලා කියන ළමයි තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය කෙරෙහි ගමන් කරන්නට තමන්ගේ ඉලක්ක සපුරාගෙන ඊට පස්සේ තමන්ගේ ජීවිතයේ ඉස්සරහට සතුටින් නිදහසේ ගත කරන එක තමයි. තව කෙනෙක්ට කියන්න පුළුවන් සල්ලි තියනවා නම් එතන සාර්ථකයි කියලා. හැබැයි සල්ලි තිබ්බා කියලා සාර්ථක වෙන්නේ නැහැ. සාර්ථක පුද්ගලයා තමන් හිතන පතන විදිහත් එක්ක තමයි සාර්ථකත්වය අපට තීරණය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් සමහර කෙනෙක්ට කියන්න පුළුවන් සාර්ථකයි කියලා කියන්නේ එක්ක තමන්ගේ වාසනාව මත නැත්නම් තමන්ගේ උපන් රට මත සාර්ථකත්වය නැති වෙනවා. එහෙම තමන්ගේ වාලම්පුරියක් නිසා නැත්තම් ග්‍රහය නීච වෙලා කියලා අපිට හිතන්න පුළුවන් සාර්ථකත්වය ඇති වෙනවා කියලා හිතන්න පුළුවන්. ඉතින් එහෙම කිසිම හේතුවක් නැහැ. ඉතින් සාර්ථකත්වය ඇති වෙන්නේ අපි හිතන පතන විදිහ අනුව තමයි. ඒ කියන්නේ ඔයාලා හිතන්න දැන් එක පුද්ගලෙක් ඉන්නවා එයාගේ පවුල දුගී දුප්පත් පැලක තමයි එයා ජීවත් වෙන්නේ. හැබැයි එයා දුප්පත් ජීවත් වුණාට එයාගේ මයින්ඩ් එක වෙනස්ම විදිහකට තමයි එයා හිතන්නේ පොසිටිව් තින්කින්. ඒ කියන්නේ පොසිටිව් විදිහට තමයි එයා හැමදේම හිතන්නේ. මේ දේ වෙන්නේ මගේ හොඳටයි කියලා තමයි එයා හිතන්නේ. ඉතින් අපි හිතන විදිහට අනුව තමයි අපේ ජීවිතේ සාර්ථකත්වය තීරණය වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝ. ඒ කියන්නේ මනස මූලික කරගෙන තමයි අපි හරියට ජීවත් වෙන්න ඕන. එතකොට අපේ මනස අපි හිතන විදිහට අනුව තමයි අපේ ජීවිතයේ සාර්ථකභාවය තීරණය වෙන්නේ කියන්නේ. එතකොට මම දැන් ඔයාලත් එක්ක සාර්ථක පුද්ගලයෙක් වෙන්නට ඕන කරුණු ඒ කියන්නේ කරුණු පහක් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඔයාලා කැමති දෙයක මගෙන් දැනගන්න ඔන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය මාව සබ්ස්ක්‍රයිබ් කරලා මට හෙල්ප් එකක් දෙන්න මගේ YouTube channel එකේ. මේ වීඩියෝස් හොඳයි නම් තව ඉස්සරහට ඔයාලා මගේ වීඩියෝස් බලන්න ඕනේ නම් ඔයාලට මේක ජීවිතේට වැදගත් නම්
ලස්සනම ලස්සන සුන්දර වූ ගුරුවරියක්. එයාගේ වෘත්තිය තමයි ගුරු වෘත්තිය. ඉතින් මෑය දවසක් පාසල් ඇර ගෙදර ආවට පස්සේ ඉතින් මෙයා දැන් උයන්න එපැයි. කාර්ය බහුල ජීවිතෙත් එක්ක මෙයා දැන් උයන්න පටන් ගත්තලු. ඊට පස්සේ දැන් එක දවසක් මෙයා මැල්ලුම් කප ඉන්නකොට මෙයාට එකපාරටම අදහසක් ආවලු. අනේ මං අතින් හැමදාම මේ මැල්ලුම් කපන්න එපැයි. මට මේක මං වගේ තව කී දෙනෙක් මේ වගේ දුක් විඳිනවද ඇද්ද කියලා හිතලා මෙයාලා මේ කාන්තාව අර මැල්ලුම් කපන එක මම මේක ප්‍රොඩක්ට් එකක් විදිහට පටන් ගත්තොත් මට මේකෙන් ගොඩක් ලාභ ලබා ගන්න පුළුවන් කියලා හිතලා මෙයාට මේ හිතිච්ච අදහසක් විතරක් තියාගන්න නැතුව මෙයා මේ මැල්ලුම් කොළ වේලලා කපලා අලෙවිකරණයට පටන් ගත්තලු. ඉතින් බලන්නකෝ යාළුවනේ එයාට අර ඒ වෙලාවේ අපි චූටි අදහසින් ඔයාලා දන්නවද සමහර රන්බත් කියලා විශාල දැවැන්ත ආයතනයක් විදිහට දැන් පත් වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නෙට උත්තරයක් හෙව්ව නිසා. අනිත් එක තමයි සාරු සිතක් ඇති කරගන්න එක තමයි සාර්ථකත්වයේ මූලික පියවර. ඒකට ඔයාලට පුළුවන් ලස්සන පොතක් කියවන්න. ඊට පස්සේ ඔයාලගේ ජීවිතයේ තියෙන වැරදි තැන් හරියට හදාගෙන ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. ඔන්න දැන් තමයි මගේ ටොපික් එකේ බෙස්ට් පොයින්ට් එකට මම ආවේ. සාර්ථක මිනිසුන්ගේ ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ මම දැන් ඔයාලට කියන්නේ සාර්ථක මිනිසුන්ගේ ලක්ෂණ. අසාර්ථක මිනිස්සු ඒ දේවල් කරන්නේ නැහැ. සාර්ථක මිනිස්සු ඒ විදිහට වැඩ කරනවා. ඒ ටික ඔයාලට තේරෙයි මම කියද්දි. දැන් සාර්ථක මිනිස්සෙක් වෙනවා නම් එක තැන පල් වෙන්නේ නැහැ. අලුත් දේවල් හොයනවා. ඊට පස්සේ එයාලා අලුත් අත්දැකීම් බවට පත් කරගෙන ඒවා එයාලගේ අනාගත ලෝකයේ තේරුම් ගන්න එයාලා උත්සාහ කරනවා. හැබැයි එයාලා හැම වෙලාවෙම එක නව උත්පාදන ඊට පස්සේ අලුත් දේවල් හොයාගෙන තමයි එයාලගේ ජීවිතය එයාලා ඉස්සරහට යන්නේ. අනිත් එක තමයි අන් අයගේ වැරදි අඩුපාඩු කීයටවත් එයාලා හොයන්න යන්නේ නැහැ. අනිත් අයගේ අඩුපාඩු හෙව්වා කියලා තමන්ට ප්‍රයෝජනයක් වෙන්නේ නැති නිසා එයාලා කිසිම වෙලාවක අනුන්ගේ ඕපදූප හොයන්න යන්නේ නැහැ. තමන්ගේ ජීවිතේ තමන් සාර්ථකත්වයේ කෙරේ ගමන් කරන්න තමයි තමන් මහන්සි වෙන්නේ. එයාලා 120ක් ඒ කියන්නේ දැන් ඔයාලා හිතන්න 120ක් විතර එයාලා ඒ වගේ වැඩවලට යද්දී එයාලා 80ක් තමන්ගේ ඩ්‍රීම් එක වෙනුවෙන් තමන් ඇචීව් කරන්න තියෙන ප්‍රෝග්‍රෑම් වෙනුවෙන් දවසට කරන්න ඕන බැල ටික දවසකට වටිනාකමක් දෙන්නේ කොහොමද කියලා ඉවරලා හිතලා තමයි එයාලා ඒ කාර්යය කරගෙන යන්නේ. අනිත් එක දැන් තව පොයින්ට් ඊළඟ පොයින්ට් එක විදිහට මම ගත්තේ වරදිනකොට තමන්ටම ඇඟිල්ල දික් කරගන්න බෑ. ඒ කියන්නේ දැන් තමන්ට වැරදුනා කියලා හිතන්නකෝ. තමන්ට මොකක් හරි තමන් කරගෙන යන වැඩක් තමන්ට වැරදුනා කියලා හිතන්නකෝ. එහෙම වුණාම එයාලා තමන්ටම තමයි වැරද්ද පටවගන්නේ. ඒ කියන්නේ ළඟ ඉන්න තමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්, බොයි ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්, තමන්ගේ අම්මට තාත්තා. එයාලට එයා ඇඟිල්ල දික් කරන්නේ නැහැ. තමන්ටම ඇඟිල්ල දික් කරගෙන තමන්ගේ ගමන යන්න තමයි සාර්ථක පුද්ගලයන් හැම වෙලාවෙම හිතන්නේ. රූස්ස ගස් හැදෙනවා රූස්ස ගස් වුණත් හැදෙනවන ළමයි ඔය මොනවද පානුව ගැඩුල්ල ඉන්න තැන්වලත් රූස්ස ගස් හැදෙනවා වගේ තමයි සාර්ථක පුද්ගලයෙක් මේ ලෝකෙට බිහි වෙන්නේ. ගොඩාක් කම්කටොළු අස්සේ තමයි සාර්ථක වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ රාජාරියාගේ කතාව. රාජාරියා කියලා කියන්නේ තනියෙන් තමන්ගේ ජීවිතේ සහකාරියෝ එක්කෙනෙක් සමග ජීවිතය ගත කරන සාර්ථක කුරුල්ලෙක්. එයාගේ ජීවිතේත් මාරම ලස්සන විදිහට තමයි එයා යන්නේ. එයාගේ ජීවිතේ එයා කාලෙකදී තමන්ගේම දේ ඒ කියන්නේ තමන්ගේ නියපොතු, තමන්ගේ හොට, ඊට පස්සේ තමන්ගේ පිහාටු කියන හැම දෙයක්ම අයින් කරලා
එයා ජීවිතේ ආයෙත් අලුතෙන් පටන් ගන්නවා. ඒක තමයි අපිට ගන්න පුළුවන් හොඳම උදාහරණය සාර්ථක වෙන්න තියෙන. අනිත් එක තමයි සමාව දීලා අත්හරිනවා. අපිට වැරද්දක් කරොත් අපි ඒ වැරද්දට අපි එයාගෙන් පලි ගන්නවා නම් එතන සාර්ථකත්වයක් නැහැ. ඔයාලා හිතන්න ඔයාලගේ ජීවිතේ ඔයාලට හම්බ වෙන කවුරු හරි ඔයාලට වැරද්දක් කරොත් අප්පෝ මේ මිනිස්සයා මට වැරද්දක් කරානේ. මේ මිනිස්සයා හින්දා තමයි මගේ ජීවිතේම වෙනස් වුනේ. මේ මිනිස්සයා තමයි මට මේ දේවල් කරේ. මහා මොකෙද්ද මන් දන්නේ නැහැ කියා අපි හැම වෙලාවෙම මේ මිනිස්සයා ගැන හිත වොරි වෙවි අපි මේ මිනිස්සයාට පාඩමක් ගන්න හිත අපි හිටියොත් අපේ ජීවිතේ අපිට සාර්ථකත්වයට ගමන් කරන්න බෑ. ඒ නිසා ඔයාලා try මහන්සි වෙන්න ඕනේ. අනේ ඔයාලට දෙයක් කරා නම් okay sorry thank you කියලා ඔයාලා ඉතින් අයින් වෙලා ඔයාලගේ ජීවිතය ඔයාලා ඉස්සරහට යන්න. ඔන්න මම තවත් ඔයාලට ලස්සන කතන්දරයක් කියලා දෙන්නම්. චීන කතාවක් තියෙනවා සමාජය අසාර්ථක වීම ගැන. ඔයා වටේ පිටේ ඉන්න අයට බැන ඉන්නවා නම් එක්කෝ අර කලින් මම කිව්වා වගේ එහෙම කාට හරි බැන ඔයාගේ ජීවිතේ ඔයා ඉස්සරහට යන්න හදනවා නම් ඒක කවදාවත් කරන්න බැරි දෙයක් යාළුවනේ. ඒ නිසා වටේ පිටේ ඉන්න අයට ඕන විදිහට ඔයා ලයිෆ් එක කන්ටිනියු කරන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ කියන දේවල් ඔයාලා අහන්න යන්න ඕනෙත් නැහැ. ඔයාලා ඔයාගේ ජීවිතේ තනියම ලස්සනට ඉස්සරහට යන්න උත්සාහ කරන්න. එතකොට සාර්ථකයි කියලා අපිට කියන්න පුළුවන්. අනිත් එක තමයි මොකද්ද? තරගකාරයෙක් නැහැ. තරග කරන්න යන්නේ නැහැ. තරග කරලා තමන්ගේ ජීවිතය ඉස්සරහට යද්දී තමන් තරග කරන්න උත්සාහ කරන්නේ නැහැ. හරියට අර කුණු කසල කැඩි ගැලවිල්ලෝ වගේ සත්තු ඉන්න තැන්වල මහ රුස්ස ගස් හැදෙනවා වගේ තමයි සාර්ථක පුද්ගලයෝ හැදෙන්නේ. ඒ නිසා තමන්ට ආවේනික ස්කිල් එකක් නිර්මාණය කරගෙන තමන්ගේ ජීවිතේ ඒ කියන්නේ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට ගිහින් තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න උත්සාහ කරනවා නම් එතන සාර්ථක පුද්ගලයෙක් කියලා අපිට හඳුන්වන්නට පුළුවන්. ඊළඟ පොයින්ට් එක තමයි හීන වලට යන්න ඇන්ෆෝමේෂන්ස් ඊට පස්සේ විශ්වමාතාවට වැඳ එහෙම ඒවා නොකරන්න නෙමෙයි. එහෙමත් කරන්න ඕනි. හැබැයි ඒවා ගැන කිය ඒවා ගැන හැම වෙලාවෙම කියලා ඇඳට වෙලා නිදාගෙන හිටියා කියලා කිසිම වෙලාවක සාර්ථකත්වයක් උදා කරගන්න බෑ. ඒකට කාලයක් ගත වෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් ඔයාලා දවසට වටිනාකමක් දීලා මම අර ඉස්සලා කිව්වා වගේ වැඩ කරන්න. මම ඒකට හදින ලස්සන කතාවක් මට හම්බ වුණා. මම ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඔන්න ලස්සන දූපතක් තිබ්බලු. ඒ දූපතේ තනි වෙලා පුද්ගලයෙක් හිර වෙලා හිටියලු. ඉතින් මෙයා හැම වෙලාවෙම අනේ දෙවියනේ මාව බේරගන්න. අනේ දෙවියනේ මාව බේරගන්න කිය දැන් මෙයා හිටියලු. ඉතින් මෙයා දෙවියන්ට කිය ඉන්නකොට දෙවියෝ දැන් මෙයාට මේ දූපතෙන් එළියට යන්න පාරුව එවනවා. ඊට පස්සේ ලීකටන් එවනවා. ඉතින් අයියෝ මේ මිනිස්සයා ඒව එකක්වත් ගණන් ගන්න නැතුව අනේ දෙවියනේ මාව බේරගන්න කිය හිටියලු. ඉතින් ඊට පස්සේ දෙවියෝම ඇවිල්ලා මෙයාට කිව්වලු උඹ හිතුවද මං උඹට ලස්සන දෙවියෝම ඇවිල්ලා කිව්වලු උඹ හිතුවද මං උඹට ලක්ෂර හොඳ නැවක් එවයි කියලා. ඒ නිසා මේ ඔරුවක පාවෙලා ගොඩට ඵලයන් කියලා දෙවියෝම ඇවිල්ලා ගිහින් කිව්වලු. ඉතින් ඒක තමයි කියන්නේ දෙවියෝ උනත් දෙවියන්ට උනත් අපි කියන දේ කරන්න පුළුවන් වෙන්නේ අපිට එන හරි දේ අපි කරොත් තමයි. එතකොට අපි සාර්ථක මිනිස්සු විදිහට අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මම ඔයාලට සාර්ථකත්වය කෙරෙහි ගමන් කරන්න පුළුවන් කරුණු 5ක් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. මං හිතනවා මේ කරුණු එකකින් එකක් හරි ඔයාලගේ ලයිෆ් එකට ඔයාලා ඇටච් කරගෙන ඔයාලගේ ජීවිතේ සාර්ථකත්වයේ කෙරෙහිම ගමන් කරන්න උත්සාහ කරයි කියලා. එතකොට හරියට නිකන් රාජලියෙක් වගේ චීන උණ ගහක් වගේ ඔයාලගේ සාර්ථක ගමන් මාර්ගය විවර කරගන්න. ඒකට අවුරුදු කීයක් ගියත් කමක් නැහැ.
මොකද KFC ආයතනය ඇති වුණෙත් ඉතාම කෙටි කාලයකින් වයසට ගිහින්. ඒ බව දන්න නිසා ගොඩාක් අයට කාලය ගියාට කමක් නැහැ. සුන්දර ජීවිතයක් ලස්සන හෙට දවසක්. සාර්ථක ජීවිතයකට ගමන් කරන්නට හැමෝටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.